ඇත්තට මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ ජේසු ජීවමානයි සේවය තුලින් පාස්ටර් රත්නායක නැත්නම් දේවගැති රත්නායක හැටියට ඌව පළාතේ සේවාවන් කිරීම සඳහා දෙවියන් වහන්සේ මාව යොමු කරපු ආකාරය ගැන ඔබ සමග බෙදා ගන්න විශේෂයෙන් මේ වතු ඇතුලේ සේවාවන් වලදී බොහෝ දුෂ්කර සෙනගක් ඔවුන්ට දෙවි සමිඳු ගැන අවබෝධ කර දීම සඳහා මම මේ කාලය තුල ඔවුතුඹේ වත්තේ මේ වෙවැල්හි ඉන්නේ පල්ලියේ වැඩ කටයුතු කරගෙන යන අතරතුරේ අහම්බෙන් මට මුණ ගැසුණා ડોક્ટર රංජිත් කොඩිකාර ඒ වගේම මහත්මිය එදිතර මුණ ගැසීම තුලින් මට මගේ පෞද්ගලික ජීවිතයේ සහ සභාවේ ඉදිරි අනාගතය ගැන ලොකු බලාපොරොත්තුවක් මට ඇති කරගන්න පුළුවන් වුණා. ඊට හේතුව ලංකාවේ සේවාවන් කරගෙන යනා වූ සාමාන්‍ය විදිහට රංජන් ගෝමස් කියන තැනත්තා තමයි මා සමග මේ වගේ කතා කරේ. ඒ කතා කිරීම අවස්ථාවේදී මම හිතුවේ නෑ ඔහු ඉහළ තලයක ජීවත් වෙන පුජ්‍යලයෙක් කියලා. නමුත් මා සමග කතා කරේ රංජන් ගෝමස් කියන නමින්. ඉතින් මම ඔහු සමග කතා කරපු වෙලාවේ ඔහු කිව්වේ විශේෂ කවුරුවත් නෑ ඒ දෙවියන් වහන්සේ විතරයි. මම ඔවුන් අතර සාමාන්‍ය පුජ්‍යලයෙක්. මම කැමති ඔබ දැන හඳුනාගෙන කතා බහ කරන්න. ඔබ ගැන මට ડોક્ટર රංජිත් කොඩිකාර අවබෝධ කරලා දුන්නා. ඉතින් අපි කැමති ඔබට උදව් කරන්න. ඇත්තට මම දකිනවා මේ වචන ස්වල්පය තුලින් රංජන් ගෝමස් කියන්නේ කවුද? ඇත්තටම ඔහු මොන වගේ තලයක ඉහළ තලයක සිටින බව දැනගත්තා. ඔහු ඇත්තටම කිතුණුවන් අතර ප්‍රචලිතව තවත් සාමාන්‍ය ජනතාව අතර ඔහු බොහෝ දේවල් වලින් සේවාවන් වලින් උදව් උපකාර කරමින් සිටිනවා. මම හිතනවා අපිත් මේ වෙවැලේ ඉන්න ඔවුතුඹේ වතුයාය මේ දේවස්ථානයේ ගොඩනගා ගැනීම සඳහා ඒ වගේ වතු කම්කරුවන් අතර තමයි වැඩිපුර මේ සේවය තියෙන්නේ. ඒ නිසා මේ අයට ගොඩනැගිල්ලක් හදා ගැනීම සඳහා ඊට අවශ්‍ය කරන සමහර අමුද්‍රව්‍යයන් ලබා ගැනීම සඳහා මම හිතනවා අපගේ සහෝදර රංජන් ගෝමස් මහත්මයාගෙන් සහ මේ ආයතනයේ ඒ උදව් උපකාරය අපට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.